මේ තියෙන මං අද බටර් චිකන් එක. මේ තියෙන්නේ කඩෙන් ගත්ත බටර් චිකන් එක. බලමු මොකක්ද රස කියලා. එතකොට මගේ බටර් චිකන් එකට ප්‍රයිස් එක ගියා ආසන්න වශයෙන් රුපියල් 1100ක් විතර. මම මේකට බෝන්ලස් චිකන් ඇඩ් කරා. ඒ වගේම තක්කාලි, ෆ්‍රෙෂ් මිල්, අනියන්, යෝගට් සහ බටර් ඒ ටික තමයි මම මේන්ලි මේකට ඇඩ් කරේ. ඒ වගේම ඉතින් කඩේ කියන ඇත්තටම මොනවද දැම්මත් දන්න මොකද මන්නේ මේ නේද? කඩෙන් ගත්ත බටර් චිකන් එකේ අපිට පේන්න තියෙනවා චිකන්, බෝන්ලස් චිකන් තියෙනවා ඉතින් ඒකේ. ඇත්තටම ඉතින් බැලුමට දෙකම එක වගේ. පොඩ්ඩක් මං හදපු බටර් චිකන් එක ලයිට් කළා කඩෙන් ගෙනව බටර් චිකන් එකට සාපේක්ෂව. ඉතින් මේ බටර් චිකන් එක කන්න හන්දි කඩේ පරාට ටිකකුත් ගෙනාවා. බලමු ඉතින් මේ පරාට එකක් එක්ක බටර් චිකන් එක කාලා මගේ බටර් චිකන් එක නැත්තම් කඩෙන් ගත්ත බටර් චිකන් එකද වැඩියෙන් රස කියලා. අතන කඩෙන් ගත්ත බටර් චිකන් එක හොඳයි. මේ හොඳ ස්වීට් ටේස්ට් එකක් එනවා. මම ඒ ටේස්ට් එකට කැමතියි. මට ඒකට දෙන්න පුළුවන් 10න් 8.5ක්. හොඳ ටේස්ට් එකක් තියෙනවා. දැන් අපි බලමු මං හදපු බටර් චිකන්. අතන මගේ බටර් චිකන් එකත් මේ කඩෙන් ගත්ත එක වගේ පොඩ්ඩක් ළඟින් යන රහක් එන්නේ. ඒ වුණාට මගේ එකේ පොඩ්ඩක් ටේස්ට් එක වැඩිද මන්ද මට නිකන් හිතෙන්නේ මේ දශම ගානකින්. කොහොමද මගේ එකට දෙන්න පුළුවන් මට 10න් 8.7ක් විතර.